Assalamu alaikum wanakkam ayubowan. Guys, we have to be thankful. We have to be thankful in life, and we need to become a thankful person who has gratitude in life, right? ඇයි මම එහෙම කියන්න කියලා අපි හිතුවොත් actually අපේ life එකේ තියෙන හැම blessing එකකටම අපි alhamdulillah කියලා කියන්න ඕනේ. දෙවියන් වහන්සේට අපි thankful වෙන්න ඕනේ නේද? Gratitude, and we should be people who has gratitude නේද? කලේ ගුණේ ඇති මිනිසුන් විදියට අපි ජීවත් වෙන්න ඕනේ මේ මහ පොළොවේ. ඉතින් මම හිතනවා මේ වගේ දේවල් අපි share කරන්න ඕනේ කියලා. Share this video if you think that there is a point in what I'm saying. So let's become thankful people. Everyone has different problems, different expectations, but ඒ දේවල් කාලෙත් එක්ක හැමදේම හරියයි කියන positive චේතනාව, positivity එක අපි ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු life එකේ. කාව දැක්කත් පාරේ දැක්කම hina වෙලා කතා කරන්න at least hinaවත් දාගෙන අපි යමු. Positivity spread කරමු මේ ලෝකේ තියෙන negative side එකට වඩා positive side එක අපි වැඩි කරමු. And also let's become thankful people, right? ඒක සහ මේ ලෝකේ අපි ඉපදුනා නේද? මිනිස්සෙක් විදිහට ඉපදලා තියෙනවා. ඒකට මුලින්ම thankful වෙන්න ඕනේ නේද? සහ අපේ ජීවිතේ මොන දේවල් ආවත් අපි ඔක්කොම කලින් හිතන්න ඕනේ අපිට ජීවිතයක් ලැබුණානේ. අපිට ජීවිතයක් ලැබුණානේ. ඒකට අපි thankful වෙන්න ඕනේ නේද? alhamdulillah කියලා. සියලු ප්‍රශංසා දෙවියන් වහන්සේටම කියලා අපේ හිතේ අපේ චේතනාව නේද? නියත එක කියලා අපි කියනවා. So நாங்க வந்து thankful-ஆன ஒரு ஆட்களா இருக்க வேணும். வாழ்க்கை because நாங்க நினைச்சோமா இப்படி ஒரு லைஃப்ல நாங்க பொறப்போம், ஒரு மனிதனா நாங்க பொறப்போம்னு சொல்லி did we think that you will be you or myself or මේ කියන මලත් අදාළයි. හැමෝම අපි හැමෝම හිතුවද මේ වගේ ජීවිතයක් අපිට ලැබෙයි කියලා. මේ ලෝකේ අපි මෙහෙම ඉපදෙයි කියලා අපි හිතුවද? ඉපදෙන්න කලින් අපි හිතුවද? නෑ, අපි කවුරුත් හිතුවේ නෑ. නමුත් මේ වගේ ජීවිතයක් අපිට මනුෂ්‍ය ජීවිතයක් දෙවියෝ දීලා තියෙනවා. So අපි අනිවාර්යයෙන් මේකට grateful වෙන්න ඕනේ, thankful වෙන්න ඕනේ, right? So share this video guys. ප්‍රශ්න තියෙනවා හැමෝටම, but have the positivity more. Uplift your positive thoughts than the negative thoughts we all have, but positivity වැඩි කරගමු. අනිවාර්යයෙන්ම අපිට ලෝකේ ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ලෝකේ ජය ගන්න පුළුවන් වෙයි. thankful people විදියට අපි ජීවත් වෙලා දෙවියන් වහන්සේවත් අපිට සන්තෝෂ කරන්න පුළුවන් වෙයි. කවදා හරි දවසක අපි මේ ලෝකේ දාලා යන දවසකට, right? Share this video guys. Set එමු තවත් වීඩියෝ එකකින් very soon. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. Gracias.